සියවරක් දහස් වරක්ද මහ බෝසතාණන් වහන්සේ එකම දානේ ප්‍රගුණ කළේ. කටත්තා, උපචිතත්තා, උස්සන්නත්තා, විපුලත්තා. පින්කම් කරන්න ඕනේ, කටත්තා කරන්න ඕනේ. ඒ වගේම උපචිතත්තා නැවත නැවත කරන්න ඕනේ. උස්සන්නත්තා, විපුලත්තා. එක පින්කමක් නැවත නැවත කරනකොට ඒක ඒ જાතියේ පින් කන්දක් බවට පත් වෙනවා. අපි කියමු ආහාරම දන් දෙනවා කියලා. ආහාර දාන එකක් දෙකක් තුනක් හතරක් 10ක් 15ක් 100ක් 1000ක් විතර දෙනකොට ඒක දාන කන්දක් බවට පත් වෙනවා. උස්සන්නත්තා, විපුලත්තා මහත්ඵලයි, මහානිසංසයි, ප්‍රමාණයක් කළ නොහැකි. ඒ වගේ හැම දානයක්ම ආහාර දාන, පානීය දාන, වස්ත්‍ර දාන මේ වගේ දස දාන වස්තුවම ගැන සඳහන් කරාම ඒ සියල්ලක්ම නැවත නැවත කරනකොට පින් කඳු බවට පත් වෙනවා. තමන් සිද්ධ කරගත්ත ඒ වාගේ පින්කම් ආවර්ජනය කරනකොට හැම තැනම කඳු මුදුන් වගේ පේනවා. ඉතින් හරි සතුටුයි එතකොට මේ තියෙන දන් දීපු පුණ්‍ය පින්කන්ද, මේ තියෙන සිල් රැකපු පින්කන්ද, මේ තියෙන පානීය දේවල් දුන්න පින්කන්ද, මේ තියෙන වස්ත්‍ර පූජා කරපු පින්කන්ද. ඉතින් මේ ඔක්කොම පින්කන්දු දැක්කහම කොච්චර සතුටුද? ඉතින් එහෙමනම් සංසාරේ කී වතාවක් නම් ජීවිතේ දන් දුන්නද? ශරීර මාංශ දුන්නද? තමන්ගේ රුධිරය දන් දුන්නද? මේ විදිහට කල්පනා කරලා බලහම කෝටි ප්‍රකෝටි වරල් නෙමෙයි පින්නතුනි, අසංඛ්‍ය අප්‍රමාණ වාරවල විවිධ දේවල් දානය කරපු මහ බෝසතාණන් වහන්සේට එහෙම කායික ශක්තියක් ලැබෙනවා කියන එක කාටවත් සැක කරන්න වටිනවද? සැක කළ යුතුද? ආන්ගේ කාය ශක්තිය තමයි ධර්මයේ හැඳින්වුවේ මහා නාරායන සංඝාත බලය කියලා. ඥාන ශක්තිය